අපි අද යන්න ඉන්නේ ආදර කන්දේ. හෙලෝ ගයිස් අපි තව කන්දට ගියේ නෑ. දැන් වෙලාව 7:12යි. අපි හෙලෝ good morning හැමෝටම. හෙලෝ ගයිස් මේ තමයි මම YouTube එකට දාන පළවෙනි vlog එක. ඉතින් අපි අද යන්න ඉන්නේ ආදර කන්දේ. අපි කන්ද නගින තැනට ගිහින් හමු වෙමු එහෙනම්. කන්ද නගින තැනට ඇවිල්ලා කියලා හිතන් ඉන්නේ. ඒත් හිතා ගන්න බෑ හැම තැනම එක වගේ. පාරක් හොයාගන්න බැරුව ඉන්නේ. ඒත් අපි දැන් නගින්න කියලා බැලුවේ පාරක් හදාගෙන හරි. අය ඊටු කට්ටිය නම් නගිනවා. පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. එහෙනම් තව ටිකක් උඩට ගිහලා හමු වෙමු. යාළුවෙන් දැන් තමයි අපි ආවේ වතුර ටිකක් පුරව ගන්න. දැන් අපි ගොඩක් දුර ආවා. වතුර පුරව ගන්න තැනක් තිබෙන්නේ නැහැ. මේ බණ්ඩ අපි වතුර පුරවගෙන ඇති. මෙන්න තමයි වතුර පොඩ තමයි පුරවන්නේ. හරි ගයිස් එහෙනම් අපි දැන් කෑවා. දැන් අපි උඩට යන්න හදන්නේ. තව මං හිතුවා කිලෝමීටර් 4ක් වගේ අපිට යන්න තියෙනවා. උඩට ගිහින් හම්බෙමු එහෙනම්. අපි දැන් කන්ද මුදුනට වගේ ඇවිල්ලා තියෙන්නේ. තව පීක් එකට මීටර් 500ක් වගේ තියෙනවා. දැන් අපිට ලස්සන view point එකක් සෙට් වුණා. ඉන්ඩෝ කරන්ට් එකත් පෙන්නන්නම් මෙහෙම. මේ තියෙන්නේ guys ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. අතන තමයි සමනල් වැව තියෙන්නේ. මේ තියෙන්නේ සබරගමු කැම්පස් එක. අර පේන්නේ මැට්ට ග්‍රවුන්ඩ් එක. අපි පොඩි ඉන්ටර්වල් එකක් ගත්තා. අපි දැන් ටොපික් එකක් කරනවා. කට්ටියම ඉන්නවා. හායි කියන්නේ. ඉන්නා කට්ටියම. මේක තමයි අපේ එනර්ජි එක ටොපිකා. කන්දේ මේ රහස ටොපිකා. දැන් ඉතින් තව කන්ද යන්න තව කිලෝමීටර් 4ක් වගේ තියෙනවා කන්දට. අපි එහෙමනත් ඒ ටිකේදී සෙට් වෙමු. අපි තව කන්දට ගියේ නෑ. දැන් වෙලාව 7:12යි. අපි දැන් කන්දට යන්න පාරක් දන්නෙත් නෑ මොකුත් නෑ කරුවලයි. දැන් ටෙන්ට් එක ගහන්න තැනකත් හිතා ගන්න බැරි ඉන්නේ. මේ ඉන්නේ කොල්ල ටික මේ ඉන්නේ. ඔක්කොටම දැන් කෙලවෙලා ඉන්නේ. බලමු උඩට ගිහින් අපි ටෙන්ට් එක ගහන වීඩියෝ ගන්න දෙන්න බැරි වෙයි. රැට කන වීඩියෝ එකක් හරි දෙන්න බලන්නම්. දැන් තමයි අපි මේ තේ එකක් බොන්නේ. අපි දැන් තේ එකක් බීලා රැට මොන හරි කාලා නිදා ගන්න හෙට උදේම හැරෙන්න ඕන. රැට රොටි කන්න කියලා බැලුවේ. දැන් අපි මේ රොටි හදන ගමන් ඉන්නේ. මේ රොටියක් වල මේ පෑන්කේක් වගේ වෙලා තියෙන්නේ. ඒවට අවුලක් නැහැ. සතෙකුත් ඇටුවා ගයිස්. අපි ඉතින් කෑවක් කරන්න ගියොත් ඒව තමයි. ඒ සතත් එකපාරට බාබකියු වෙලා ගියා වගේ. රොටි නම් මුණා. මේ ඉන්න අපේ කට්ටිය. මෙයා තමයි රොටි හදන්නේ. මෙයා තමයි සත්තු හදන්නේ. ඔක්කොම ගන්න. දැන් වෙලාව 12ට විතර ඇති. අපි රොටි කෑවේ. අපි රොටි කෑලා දැන් පොඩ්ඩ යාළුවොත් එක්ක chat එකක් දාලා දැන් අපි නිදා ගන්න හදන්නේ. එහෙනම් හැමෝටම good night. හෙට උදේට ලස්සන view එකක් එක්ක එහෙනම් අපි හමු වෙමු. hello good morning හැමෝටම. අපි දැන් ටිකක් වෙලා තමයි ඇහැරලා. අපිට ඊයේ හිතුවා වගේම ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඔයගලන්ට ඇතින් පේනවා ඇති අර හරියේ. ලස්සන සන්රයිස් එකක් තියෙනවා. මෙතන අපේ ටෙන්ට් එක තියෙනවා. මේ පැත්තට ගියාම අර තියෙන නැම්පේරියල් කඳු ටික. අර තියෙන නැම්පේරියල් එකේ ඔයගලන්ට පේනවා ඇති අර අතන තියෙන නැම්පේරියල් එකේ ෆැක්ටරි එකේම අර බේකස් බෙන්ඩ් යන්න අවසර ගන්න ටිකට් එක ගන්න ඕනේ මේ ෆැක්ටරි එකෙන්. අද අපි තවත් කන්දේ මුදුනටම ඇවිල්ලා තියෙන්නේ. තවත් එක බේක් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඇතින් පේනවා ඇති අතන. අපි ඒකටත් අද යන්න හිතන් ඉන්නවා. තව ටිකකින් යන්න ඕනි. අපි
අපි තව ෆ්‍රෙෂ් මිල්ක් එකක් බිව්වා විතරයි. දැන් අපි කාලා එතෙන්ට යනවා. ඒ පීක් එකට ගිහලා එනම් හමු වෙමු. අපි දැන් තාම උදේට කන්න ගන්නේ. අපි උදේට කන්නේ කොත්තුමී නූඩල්ස්. අපි කොත්තුමී හදන්නේ දැන් මේ සුපිරිම view එකක. ඉතින් අපි කොත්තුමී හදන දැන් අපි කොත්තුමී කාලා අර කන්ද උඩට යනවා. අපි දැන් හදන්නේ ටෙන්ට් එකේ නෙමෙයි කොත්තුමී එළිය හදන්නේ. ඕගොල්ලන්ට දැන් ඉන්න පෙන්නන්න. මේ බලන්න පේන view එක. මේ ඉන්න අපේ ආපු කට්ටිය. මේ view එක මෙතන දිහා බලන්න තමයි අපි අද කොත්තුමී හදන්නේ. අපි දැන් නූඩල්ස් ටික හදාගත්තා. අයියෝ අද අපි නූඩල්ස් ටික හදාගත්තේ වෙන විදිහකට අපිට අද පිංගම් ගේන්න අමතකුණා. ඒකින්ද කන්නේ මේ කොත්තුමී කවරෙම දාලා මේකම දාලා අපි නූඩල්ස් ටික කන්නේ. හෙලෝ ගයිස්, අපි අර මම වලට උදේ පෙන්නපු පීක් එක දැන් නගින්න අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති අතන හාවගලත් භාගයකට වගේ ඉර පායලා තියෙනවා. මේ පැත්තෙන් ඔය පේන්නේ සමනල වැව. ඊට අමතරව ඔයගොල්ලන්ට පොඩියට පේන්නේ මේ කැම්පස් එක. ඔය පේන්නේ සපරකම විශ්වවිද්‍යාලය. මේ පැත්තට ගියාම ඔය තමයි නම්පේරියල් කඳු ටික මෙහෙන් තියෙන්නේ. මේ තියෙන්නේ අපි යන පරවියංගල උඩම පීක් එක. මේ හරියෙන් බද්දාම අර ඉස්සලා පේන අර පීක් එකේ තමයි අපි නැවතිලා හිටියේ. තව ලොකු දුරක් නැහැ පීක් එක ඉවර වෙන්න. ඉතින් උඩට ගිහලා නම් හම්බ වෙමු. දැන් අපි අර ඔයගොල්ලන්ට ඉස්සලා වෙන්නුව කඳු මුදුනට ආවා. ඒක තමයි තව කඳු මුදුනක් තිබ්බ. ඒක තමයි මං හිතේ උඩම පීක් එක මේකේ තියෙන. දැන් අපි එතෙන්ටත් ඇවිල්ලා තියෙන්නේ. මේ ඉන්න අපිත් එක අප්පොල්ලෝ. මේ ඉන්නේ අනිත් කලා මගේ ගමන්සගයා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඒ පීක් එක මුදුනට. දැන් නම් ලස්සනට පේනවා. සන්රයිස් එක නම් ලොකුවට පේන්නේ. දැන් ඉරලිය වැටිලා හැමතැනම පට්ට ලස්සනයි. දැන් අපි අර උඩ පීක් එකට ගිහිල්ලා දැන් බහින ගමන් ඉන්නේ. දැන් අපි ටෙන්ට් එක ගාවට යන්න ඕනි. ටෙන්ට් එක ගාවට ගිහිල්ලා ටෙන්ට් එකත් අකුලලා අපි දැන් යන්න පිටත් වෙන්න ඕනි. අපි යන් ටෙන්ට් එක ගාවට ගිහිල්ලා හම්බ වෙමු. අපි දැන් කාලා අර උඩ තියෙන පීක් එකටත් ගිහිල්ලා ආවා. දැන් අපි යන්න කියලා බැලුවේ. මේ තියෙන අපි ඊයේ නැවතුන තැන. ඔතන තමයි නැවතුනේ. එතෙන් මේ පැත්ත නම් ලස්සන view එකක් පේනවා. එනවත් අපි දැන් ටෙන්ට් එක අකුලන් තව ටිකකින් යනවා. ආයේ අලුත් vlog එකකින් හමු වෙමු.